මහයෝධ බලවතුන් හත තෙර පුදුතා භරයලි ඇවිදිවී සැනසී කෝටයින්වල තම සෝනා සමග නව නිවස තැනවී වදින දින සාදයක් පැවැත්වූයේ මහ ඉහළින් වක්වතුරි සිට පිරිගිය යෝධ තෙත බලැති කෝටයින්වල ආරාමික අමුත්තන් පිළිගැනීම පිරිඟට භාර කළේ සතුටින් ඒ අතර කළු දැඩි සද්දන්ත මිනිසෙක් ආවේ පෙර නොදැකපු ලෙසින් අවසනියාට කීවා විස්තර කරමින් හැඩවිව් කම් ඇසූ සැනින් කෝටයින්වල හඳුනාගත්තේ බියෙන් මහසෝනයි මේ ඇවිතින් මේ බිරිඳට රහසින් පැවසුවා ඔහු පොඩි සත්කාර කරන්න කීවේ කිසිවක් නොපෙන්වා මුවෙහි සිනහව ඔහු වතුර හොඳින් බිව්වේ මක් පිසිති ඔහු සෝනා දේවියට නොහොබිනා විහිළු කළේ ඒ දෙස බලා සිටි කෝටයින්වලගේ සිත කෝපයෙන් ඇවිලුනේ මොකද මේ කරන වැඩේ මකින් මැරුම් නොකා එළියට බහින් කීයේ ජවට පත් මහසෝන යෝධයා අභියෝග කළේ සටනට අතින් සත්දිනකට පසුව සෙනසුරාදා අලුයම එනුවා මුසවුනට එදාට මං උඹව මරනවා ජීවිතත් මිටිකමින් උග්‍ර ලෙසට උඹට ගහන්න මට මගේ සුළැඟිල්ලක් ඇති කොටැඹර පිළිතුරු දුන්නේ සිනාසෙවි දිනකට පසු මහසෝන ආවේ සකන් ඇඳුමින් සැරසී